මං හිතන්නේ කලින්ම ප්ලෑන් කරලා තිබ්බේ දුනිත්ව අද මැච් එක පටන් ගන්නකොට කියලා තිබ්බේ දුනිත්ව නම්බර 5 ක්‍රීඩා කරනවා කියලා. ඉතින් ඒ විදිහටම ගියා. ටීම් එකට සිලෙක්ට් කරන එක නොකරන එක මගේ ජොබ් එක නෙවෙයි. මට කමිදු අපි දැක්කා අපේ টොප් ඕඩර් එක පොඩ්ඩක් ස්ට්‍රගල් කරා බැට් කරන්න. ඔයා කොහොමද විකට් එකට ඇඩ්ජස්ට් වුනේ? ඔයාගේ ඉනින් එක ගන්න. ඔව් මං හිතන්නේ අපි හිතුවා විකට් එක හොඳ වෙයි කියලා. ඒ වුණාට ලේසි විකට් එකක් නෙවෙයි බැට් කරන්න. මං හිතනවා අපේ ඕපනර්ස්ලා දෙන්න නම්බර් 3 4 මං හිතන්නේ හොඳ ස්ටාර්ට් එකක් අරන් දුන්නා අපිට. හොඳ කන්ට්‍රිබියුෂන් එකක් දුන්නා. කුසල් මෙන්ඩිස් හොඳට සෙල්ලම් කරා. ඉතින් මං හිතනවා එයාගේ ඉනින් එක සෑහෙන වැදගත් වුණා මේ ටෝටල් එක අපිට බෝඩ් එකට දාන්න. වාගේ දක්ෂතාවය අද ආයෙත් පෙන්눔 කරා. අන්තිම මොහොතේ ටීම් එකට එකතු වෙච්ච ගැට මොකක්ද හිතෙන්නේ? අද තරගයේ වාගේ ඉනිංස් එක ගැන මොකද? මුල් ප්‍රශ්නෙට මං හිතනවා ඒක මගේ කන්ට්‍රෝල් එකේ නැති දෙයක්. මට අවස්ථාව හම්බුණා. මගේ ජොබ් එක තමයි රට වෙනුවෙන් ක්‍රීඩා කරලා රටට ජයග්‍රහණය අත් කරලා දෙන එක. ඉතින් මං හිතනවා මට ඒ chance එක හම්බුණා. ඉතින් මට පුළුවන් උපරිමය කරා. ඒත් එක්කම අද ජයග්‍රහණය ගත්තොත් ඇත්තටම හොඳ ජයග්‍රහණයක්. අපේ ටීම් එකට හොඳ ස්ටාර්ට් එකක් මේ ටූර්නමන්ට් එකේ ගත්තා අපි. ඉතින් මං හිතනවා ප්ලේයර්ස්ලා ඔක්කොම හොඳට කරා. ටීම් එකක් විදිහට හොඳ කන්ට්‍රිබියුෂන් එකක් තිබ්බම ප්ලේයර් කෙනෙක්ගෙම මතක් කරන්න ඕන බෝලිං වල මහීෂ් වනිදු දුෂ්මන්ත ජමීර මතීෂ පතිරණ වෙල්ලාලගේ හොඳ ජොබ් එකක් කරනවා බෝලිං වල. ඉතින් මං හිතනවා අපි ටීම් එකක් විදිහට ඉස්සරහටත් මේ දේවල් හොඳින් කරගෙන යයි කියලා. කමිදු පවන්ගේ විකට් එක ගිය වෙලාවේ දුනිත්ව තමයි විකට් එකට ආවේ. මොකද්ද එවලේ ප්ලෑන් එක උනේ? ලෙෆ්ට් හෑන්ඩර් කෙනෙක් එනවා නම් ඔයාවත් එවන්න තිබුණා. මොකද්ද ටීම් එකේ වෙලාවේදී කල්පනා කරේ? ටීම් එකේ ප්ලෑන් එක අපි මං හිතන්නේ කලින්ම ප්ලෑන් කරලා තිබ්බේ දුනිත්ව අද මැච් එක පටන් ගන්නකොට කියලා තිබ්බේ දුනිත්ව නම්බර 5 ක්‍රීඩා කරනවා කියලා. ඉතින් ඒ විදිහටම ගියා. මං හිතනවා ඒක සමහර විට හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. මං හිතනවා දුනිත් එතන ප්‍රෙෂර් එක හොඳට හැන්ඩල් කරා. ඉතින් මට ලේසි වුණා ගිහිල්ලා ඊට පස්සේ කැච් අප් කරන්න. ඉතින් මං හිතනවා අපි ගන්න ඩිසිෂන් මැච් එක වෙලාවේ ගන්න ඩිසිෂන් ටීම් එකක් විදිහට අපි හැමෝම බැක් කරන්න ඕන ටීම් එකක් විදිහට. ඉතින් මං හිතනවා අපි ටීම් එකක් විදිහට ඉස්සරහට යනවා නම් ඒ දේවල් ඒ විදිහට අනිවාර්යෙන් වෙන්න ඕන. ඉතින් අපි හොඳ ටීම් එකක් විදිහට අපි හොඳ ස්ටාර්ට් එකක් ගත්තා. ඉතින් මං හිතනවා මේක දිගටම කන්ටිනියු කරගෙන යන්න. කමිදු එංගලන්ත තරගාවලියේ සහ ඊට පෙර පැවති තරගාවලි වලදී තරම් 20 කණ්ඩායමේ අර කන්සිස්ටන්ට් කියන සාධකයේ තරම් හොඳින් පැවතුනේ නැහැ. නමුත් කෙසේ හෝ දැන් අයර්ලන්ත තරගයේ ජයග්‍රහණය කරමින් ලෝක කුසලයන්ට හොඳ ආරම්භයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණා. තමන්ගේ රටේ ක්‍රීඩා කරන්නේ. ඒකත් එක්ක මේ හෝම් ඇඩ්වාන්ටේජ් එක අරගෙන කණ්ඩායමක් විදිහට ඉස්සරහට යන්න මොන වගේ ප්ලෑන් එකක්ද තියෙන්නේ? අර පරණ දේවල් අමතක කරලා ජයග්‍රාහී මානසිකත්වයෙන් ඉදිරියට යන්න මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ කණ්ඩායම ඇතුලේ? ඔව් අපි නිතරම ක්‍රිකට් වල කියන දෙයක් තමයි මං හිතන්නේ කලින් තිබ්බ මැච් අපි පැත්තකට දාන්න අපි දිනුවත් පෙරදුනත් අපි කරන්න ඕන මේ මොහොතේ මොකද්ද කරන්න තියෙන දේ අපි ඒ දේ 100% බැක් කරලා කරන්න ඕනේ. ඉතින් අපි මේ ටූර්නමන්ට් එකට එනකොට ඇත්ත අපි ඉංග්ලන්ඩ් සීරීස් එක පරාදුනා. හැබැයි අපි ඉක්මනටම ඒකෙන් රිකවර් වුණා. ප්ලේයර්ස්ලා කෝචස්ලා ඔක්කොම රිකවර් වෙලා අපි හොඳ ප්ලෑන් එකක් ඇතුව තමයි මේ ටූර්නමන්ට් එකට මේ දවස් කීපයක් ගත කරලා ආවේ. ඉතින් මම හිතනවා ප්‍රෙපරේෂන් එක හොඳයි. ඒත් එක්කම හෝම් ඇඩ්වාන්ටේජ් එක අපිට තියෙනවා. අපි මේ ග්‍රවුන්ඩ්ස් වල අපි නිතරම සෙල්ලම් කරන ග්‍රවුන්ඩ්ස්. ඉතින් මම හිතනවා ඒ ඇඩ්වාන්ටේජ් එකත් එක්ක අපිට ඉස්සරහට හොඳ තරඟයක් දෙන්න පුළුවන් කියලා මේ තරඟාවලිය. කමිදු අයර්ලන්ත පන්දු යවන්න නමුවේ විශාල පීඩනයක් එල්ල වෙනවා ආරම්භයේදී. ඔබ කුසල් එක්ක ගොඩනැගු සම්බන්ධතාවය කොහොමද ප්ලෑන් කරේ? ඔව් ඇත්තටම අපි මුලින්ම හිතුවේ පිච් එක 170+ ඒ කියන්නේ හොඳ විකට් එකක් හොඳ පිච් එකක් වෙයි කියලා. ඉතින් හැබැයි අපි දැක්කා ඕපනර්ස්ලා টොප් ඕඩර් බැට්ස්මන්ලා බැට් කරද්දී කොහොමද පිච් එක හැසිරෙන විදිය කියලා. ඉතින් මං හිතනවා එච්චර ලේසි වුණ නැහැ ඒ කට්ටියට රන්ස් වලට එන්න මම විශේෂයෙන් දඟපන්දු යවන්නන්ට. ඉතින් මං හිතනවා මම
බැට් කරන්න ගියපු වෙලාවේ ප්ලෑන් එක තිබ්බේ කුසල් මෙන්ඩිස් එක්ක හොඳ පාර්ට්නර්ෂිප් එකක් දාලා මොමෙන්ටම් එක තියාගෙන ඉන්ටෙන්ට් එක තියාගෙන පුළුවන් තරම් රන්ස් බෝඩ් එකට දාන්න. ඉතින් මම හිතනවා ඒක අපි දෙන්න එකතු වෙලා කරා. කුසල් හොඳ ඉනිං එකක් සෙල්ලම් කරා. කමිදු අවසාන මාස තුන ගත්තම ඔයාට එහෙම ලොකු අවස්ථාවක් හම්බුනේ නැහැ. කණ්ඩායම ක්‍රීඩා කරන්න ගොඩක් වෙලාවට එකක් ක්‍රීඩා කරනවා එළියට යනවා. එතකොට එංගලන්ත සංචාරයත් ඔයා ස්කොඩ් එකේ හිටියේ නැහැ. අවසන් මොහොතේ ආවේ. එතකොට මේකත් එක්ක ඔයාව මොටිවේට් කරගත්තේ කොහොමද? විශේෂයෙන්ම මොකද ඔයාට අවස්ථාවක් හම්බුනාම පර්ෆෝම් කරන්න ඕනේ වගේ තැනක් තිබුණේ? මම හිතනවා ඒ වගේ තැන්වල ගොඩක් මගේ හිස්ටරි එකේ මං ඉඳලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මං ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් විදියට අරගෙන තියෙනවා. මගේ මම රට නියෝජනය කරන්න මුල් කාලෙත් මං හිතන්නේ මට ඒ වගේ චාන්සස් හම්බුණා. ඉතින් මම ඒ එක්ස්පීරියන්ස් එක යූස් කරන මොකද ටීම් එකට සිලෙක්ට් කරන එක නොකරන එක මගේ ජොබ් එක නෙවෙයි. මට පුළුවන් විදියට මම උපරිමය කරන්න තමයි රට වෙනුවෙන් මගේ බලාපොරොත්තු. ඉතින් මං හිතනවා මගේ කන්ට්‍රෝල් එකේ නැති දේවල් ගැන worry වෙනවට වඩා මගේ ටීම් එක ගැන ફોකස් කරන එක මං මේ දවස් ටිකේ කරේ. ඉතින් මං හිතනවා ටීම් එක වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමය මම කරා සහ මම ඉදිරියටත් ඒක කරන්න බලාපොරොත්තු වෙනවා ටීම් එකට අවශ්‍ය වෙන වෙලාවට. Imran Ahmed, Delhi Sachin from Pakistan, congratulations. Who will you give the credit to the 2 days win, and what is your strategy for the next matches? Sorry, I didn't get the first one. Can you repeat the first question? Who will you give the credit of 2-day victory, Okay. and what is your strategy for the next matches? Yeah, actually, yeah, credit. Credit 2 days victory. Yeah, I get Who it. give you, I think first of all we should give the credit for our batsmen as well. Kusal played really well. It's a really good inning. And when it comes to bowling, everyone contributed with the ball. I think Mahesh did really well. Even Wanindu with a small niggle, he bowled really well and keep our team up. I think as a team we did really well today. And credit goes to Ireland team as well. They actually played really well. They played a really good cricket as well. We are going to do final 2 questions, one for Rupani and the other one for Venkat. කමිදු අපි පළමු තරගයේ ජයග්‍රහණකින් තමයි ලෝක කුසලානේ ආරම්භ කරන්නේ. ඊළඟට අපිට ඕමාන් තරගය තියෙනවා. ඊට පස්සේ ආපහු ඕස්ට්‍රේලියාවත් එක්ක තරගය තියෙනවා. දෙකම පල්ලේ කැලේ. ඒ තරග තුන කොහොමද ફોකස් කරන්නේ කණ්ඩායමක් විදිහට? ඔව් කණ්ඩායමක් විදිහට අපි මේ වගේ ටූර්නමන්ට් එකකට එනකොට මම කිව්වාගේ හොඳ ප්‍රිපරේෂන් එකක් අපේ තිබ්බා. අපි මේ තරඟය හොඳින් ක්‍රීඩා කරා. අපි මැච් එකෙන් මැච් එක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. කොම්ප්ලිකේට් කරගන්න නැතුව සිම්පල් විදියට ටීම් එකක් විදියට ඉස්සරහට යන්න ප්ලේයර්ස්ලගේ මයින්ඩ්සෙට් එක හොඳ දැනක තියෙනවා. ඒත් එක්කම බැට්ස්මන්ලා හොඳ ෆෝම් එකක ඉන්නවා. සියලුම දෙනා ඉතින් මම හිතනවා අපිට ටීම් එකක් විදියට ගොඩක් ඉදිරියට යන්න පුළුවන් කියලා.